ඔන්න මං අද ෂෙයා කරගන්නේ දවස් 3ක අපේ පවුලේ කට්ටියත් එක්ක අපි කියපු ට්‍රිප් එකේ විස්තර ටිකක්. අපි මේ යන්නේ ලංකාවේ ලස්සන පැත්තක් බලන්නයි. ඒ තමයි දැනට ලංකාවේ සංචාරකයන් වැඩිම ආකර්ෂණයක් දිනාගත් ඇල්ල ප්‍රදේශයට. ඉතින් අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරද්දී අපි ඉස්සෙල්ලාම තීරණය කරා අපි යන්නේ කෝච්චිය කියලා. එතකොට අපි කොළඹ ස්ටේෂන් එකෙන් නැගලා අපි ඇල්ල ස්ටේෂන් එකට තමයි මේ ගමන යන්නේ. සාමාන්‍යයෙන් පැය 12ක 10ක ගමනක් අපිට මේ ට්‍රේන් එකේ යන්න තියෙනවා. කට්ටියත් එක්ක යදිනම් ඒ වෙලාව කිසිම පාළුවක් නැතුව අපිට යන්න පුළුවන්. අනිත් එක අපි මේ ට්‍රේන් එකට නැග්ගේ රෑ 8:00 නිසා අපි හරියටම උදේ 7 වෙද්දි ඇල්ල ස්ටේෂන් එකට බහින්න ලං වුණා. දියතලාව නානුවය වගේ ස්ටේෂන් ලං වෙද්දි චුට්ට එළිය වැටිගෙන ආවා. ඒ වගේම ලස්සනට ඉර පායන විදියත් අපිට බලා ගන්න පුළුවන් වුණා. පැය ගානක ගමනක් වුණත් මේ වගේ ලස්සන දේවල් බලා ගන්න නම් යන්න හොඳම මාර්ගය තමයි දුම්රිය මාර්ගය. ඇත්තටම ලංකාව කියන්නේ පුදුම තරම් ලස්සන කියලා නිම කරන්න බැරි වටිනාකමක් තියෙන රටක් කියලා අපිට මේ දේවල් බලද්දි නම් හිතෙනවා. අපේ කට්ටියත් හොඳට නිදාගෙන ආවට මේ වගේ දේවල් දැක්කම ඉබේම ඇහැරිලා හැමෝම ජනේලේ අයින්ට වෙලා වීඩියෝ කර හරිම සතුටින් තමයි මෙන්න මේ වෙලාව නම් ගත කළේ. මං හැම වෙලාවෙම මතක් කරනවා වගේ මොන දේ කළත් මොන දේ බලන්න ගියත් අපි අපේ සේෆ්ටි එක ගැන හැමතිස්සෙම හිතන්න ඕනේ. ඔන්න දැන්නම් ඉර හොඳට පායලා එළිය හොඳටම වැටිලා තමයි තියෙන්නේ. ඒ වගේම මේ වෙද්දි නම් සීතලත් හොඳටම වැඩි වෙලා තමයි තියෙන්නේ. මට මුලදී කියන්න බැරි වුණානේ අද මේ ට්‍රිප් එක යන්නේ අපි 8 දෙනෙක්. ඒ කියන්නේ මමයි, මගේ අම්මයි, හස්බන්ඩ්ුයි, ඒ වගේම අපේ පවුලේ ඥාති වෙන නංගිලා මල්ලිලා 5 දෙනෙකුයි අපි 8 දෙනෙක් තමයි මේ ට්‍රිප් එක යන්නේ. ඔන්න හරියටම පැය 12ක ලොකු ගමනකින් පස්සේ අපි හැමෝම පරිස්සමින් ඇල්ල ස්ටේෂන් එකට ආවා. ඉතින් අදයි හෙටයි දවස් දෙකම අපි නවතින්නේ අපේ පුංචිලාගේ ගෙදර. හරියටම එන්න තිබ්බ වෙලාවට වඩා පැය 1:00ක් විතර ට්‍රේන් එක වද පරක්කු වුණා. ඉතින් පුංචිත් සැරින් සැරේ කෝල් කරලා ඇහුවා අපි මොකද පරක්කු කියලා. ස්ටේෂන් එකේ ඉඳන් අපේ පුංචිලාගේ ගෙදරට පොඩ්ඩ දුරයි තියෙන්නේ. ඒක නිසා අපි පයින්ම යන්න තීරණය කරා. අපිත් එක්ක මේ යන නංගිලා මල්ලිලා ගොඩක් අය පළවෙනි වතාවට තමයි ඇල්ලට ආවේ. ඒක නිසා ඒගොල්ලන්ටත් අලුත් අත්දැකීමක් නේ මේවා බලන එක. ඔන්න ඉතින් ගොඩක් දවස් ආසාවෙන් ප්ලෑන් කරන් හිටපු මේ ගමන අපි පළවෙනි නැවතුමට ළඟා වුණා. පුංචිත් අපි එනකන් එළියට වෙලා මග බලාගෙන තමයි හිටියේ. ඉතින් අපි කට්ටියම ආව ගමම්ම හොඳ වොෂ් එකක් දාලා
පුංචි අපිට රසම රස උදේට බත් හදලා තිබුණා. ඒවත් කාලා තේ බීලා අපේ ගමන් ටික යන්න අපි සූදානම් වුණා. ඇල්ල පැත්තට ඔයගොල්ලන් එනවනම් දවස් 3-4ක්වත් ඒ ට්‍රිප් එක ප්ලෑන් කරන්න. මොකද බලන්න නම් තැන් ගොඩාරියක් තියෙනවා. ඉතින් අපි කට්ටියම කතා වෙලා අපිට බලන්න යන්න පහසු තැන් ටික අපි ලෑස්ති කරගත්තා. අපි ඉස්සෙල්ලාම ගියේ නයින් ආච් වලට. ඒ කියන්නේ ආරුක්කු 9 පාලම බලන්න. ලස්සන ෆයින්ස් කැලයක් මැදින් වැටුණු චූටි පාරක තමයි අපිට යන්න තියෙන්නේ. අපි ගෙදරින් 4:45ට විතර පිටත් වුණා 5:20ට එන ට්‍රේන් එක බලන්න යන්න. මේ වගේ ගමනක් යද්දී කට්ටිය ගොඩක් එක්ක යනකොට මහන්සිය නම් දැනෙන්නේ නැතිම තරම්. ඇතැම් අය මේ පාලමට දෙමෝදර පාලම කියලත් කියනවා. මේ පාලම අපිට ලැබිලා තියෙන්නේ බ්‍රිතාන්‍යයන්ගෙන්. ඉතින් 1919 1921 යන කාලපරාසය ඇතුළත මේ පාලමේ ඉදිකිරීම් වැඩකටයුතු ටික ඉවර කරලා තියෙනවා. ඒ වගේම දෙමෝදර දුම්රිය ස්ථානයේ ඉඳලා ඇල්ල දුම්රිය ස්ථානයේ යා කෙරෙන සුවිශේෂී පාලමක් වශයෙන්ද මේ පාලම හඳුන්වනවා. ඔන්න ඉතින් ඊට පහුවෙනිදා උදෙන්ම අපි හැමෝම ලෑස්ති වෙලා මේ යන්නේ ලස්සන තවත් තැනක් බලන්නයි. මේක උස කන්දක් උඩ තියෙන ලස්සන view point එකක්. කන්ද මැදක් හරියට වෙනකම්ම ස්කූටර්ස් වලින් යන්න පුළුවන්කම තියෙන නිසා අපි කලින්ම ස්කූටර්ස් 3ක් රෙන්ට් අවුට් එකට අරගත්තා. ඇත්තටම මේ වටපිටාව කියාගන්න බැරි තරම් ලස්සනක් තිබුණත් ඒ අතර හැංගුණු මහා භයානකකමක් මට තේරුණා. මොකද හරිම පටු බෑවුම් සහිත වංගු ගොඩාක් තියෙන පාරක තමයි අපි මේ කන්ද උඩට වෙනකන් යන්න ඕනේ. ඉතින් අපි අපේ සේෆ්ටි එක ගැන නිතරම තදින්ම හිතන්න ඕනේ. ඉතින් අපි මහන්සියටත් එක්ක මෙතනට වෙලා ටිකක් වෙලා ඉඳගෙන වටපිටාව දිහා බලාගෙන හිටියා. ඔන්න අපි දැන් මේ ආවේ අපේ දවසේ අන්තිම නැවතුම් තැනට. අපි මේ ඇවිල්ලා ඉන්නේ සීතල වතුර තියෙන ලස්සන දිය ඇල්ලක් ළඟට. මේ තැනට කියන්නේ නම් කොම්බුකාර නැචරල් වෝටර්ෆෝල් කියලයි. Google Map වලින් උනත් දන්නේ නැති කෙනෙක්ට මේ තැන හොයාගෙන එන්න පුළුවන්. අපි කලින්ම ගෙදරින් එනකොට ඇඳුම් ඔක්කොම ලෑස්ති කරගෙන ආවා. මොකද අපි හැමෝටම උමනාකමක් තිබ්බා මෙතනට ඇවිල්ලා නාලා චුට්ටක් විනෝද වෙන්න. අපි කියපු දවස්වල වැස්ස තිබුණේ නැහැ. ඒක නිසා වතුරත් සාමාන්‍ය මට්ටමක තමයි තිබුණේ. ඉතින් අපි බයික් එක පාකින් එකෙන් දාලා අපි මේ දැන් පයින් ඇවිදන් යනවා දිය ඇල්ල ළඟටම.
ඇත්තටම අපි මේ යන්නේ නොදන්න පළාතක නාන තැනකටනේ. එතකොට ඒ අවට ඉන්න අයගෙන් අපි අහලා විස්තර ටිකක් දැනගෙන තමයි මෙතන තෝරගත්තේ. මේ තමයි ඒ වතුර පාරින් හම්බෙන පළවෙනිම දියැල්ල. අපි මෙතනට ගියාට අපේ මල්ලිලා ටිකට නම් ඕනුනේ උඩහට ගිහිල්ලා නාන්න. මොකද අපි එන්නත් කලින් එයාලා උඩට ගිහිල්ලා ඒ තැන බලලා ඇවිල්ලා තමයි තිබුණේ. මුලදී නම් මම කැමති වුණේ නෑ. ඉතින් එහෙම රිස්ක් එකක් අරගෙන මේ කට්ටියව අරන් උඩට යන්න. ඒ වුණත් අන්තිමට වැඩි කැමැත්ත අනුව මටත් ඒ දෙයට කැමති වෙන්න සිද්ධ වුණා. කොහොම හරි ඉතින් අපේ කට්ටියවත් අරගෙන අපි පරිස්සමින් ඒ තැනට ගියා. ඔන්න මේ තමයි නාන්න අපි තෝරගත්ත තැන. මෙතන කවුරුත් අපි යනකොට හිටියෙත් නෑ. ඒක නිසා ගෑනු ළමයිනුත් කිය නිසා අපි හිතුවා මෙතන අපිට ගැලපෙනවා කියලා. මෙතන මාළු නම් ගොඩාරියක් හිටියා. ඉතින් අපි හැමෝම ඇඳුම් මාරු කරගෙන ආපහු වතුරට බහින්න ලෑස්ති වුණා. මෙතන වතුර නම් කියාගන්න බැරි තරම් සීතලක් තමයි තිබුණේ. ඇත්තටම මේක බලද්දි නම් ආපහු ඒ තැනට යන්න තරම් ආසයි. අපි කට්ටියම වතුරට වෙලා පැය 2ක් විතර හිටියා. ඇත්තටම වෙලාව යනවා නම් තේරෙන්නෙම නැහැ. මේ පේනවනේ ඉතින් ජිම් යන කට්ටියගේ වැඩකිට. කොහොම හරි ගෙදරින් අම්මලා කෝල් කරලා තාම එන්න අදහසක් නැද්ද කියලා අහනකම් අපි කට්ටියම වතුරට වෙලා හිටියා. ඊට පස්සේ ආපහු ඇඳුම් මාරු කරගෙන අපි පරිස්සමෙන් පල්ලමට ආවා. ඊට පස්සේ අපි කෙලින්ම ආවේ රාවණාඇල්ල බලන්න. මං කලින් කිව්වත් වගේ මෙහෙට ගොඩක් වැස්සේ නැති නිසා වතුර නම් හරිම අඩුවෙන් තමයි තිබුණේ. මේ පැත්තේ නම් මේ වගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ වගේම අපි මොනා හරි කනවා නම් එයාලා ළඟටම ඇවිල්ලා උදුරගෙන උනත් යනවා. ඉතින් උදේවරුවම අපි ඇවිදලා රෑ වෙලා අපි ගියා චිල් කැෆේ එකට. ඒක තියෙන්නේ ඇල්ල ටවුන් එකේමයි. ඒ වගේම මම මතක් කරනවා ආදරෙන්ම සුපුන් අයියවයි චතුරි අක්කවයි. එයාලා තමයි අපිට මේ ට්‍රීට් එක දුන්නේ. ඇත්තටම මේ අපි ගිය ට්‍රිප් එක අපි හිතුවටත් වඩා ලස්සන හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන ට්‍රිප් එකක් වුණා. ඒ වගේම මේ ගෙවුණ දවස් 3 පුරාවටම අපේ පුංචි අපි ආදරෙන් බලාගත්තා. ඉතින් ලස්සන මතක ගොඩාරියක් එකතු කරගෙන අපි පරිස්සමට ආපහු කොළඹට එන්න පිටත් වුණා.